හලෝ වෙනස් vlog එකක් පාටි එකක vlog එකක් අරගෙන මම අද ආවා. අපි හැමෝටම ජීවිතේ පවුලක් තියෙනවනේ. අපේ ගෙදර අය අරුණහම ඒ පවුලේ හැදුන ලොකු ඒකකයක් තියෙනවනේ. අපි අද මේ එකතුනේ අපේ පරම්පරාවමයි එක්ක ලස්සන පාටියකට දාන්න. මේ පාටික පටන් ගන්න අපි ආරාධනා කරන්න ඕන අය ගැන ලිස්ට් එක හදන වෙලාව තමයි මේ. ඇත්තටම කිව්වොත් අපේ පරම්පරාවේ වැඩම වෙලාව තමයි අපේ සුදු අම්මා. එයාගෙන් අපි යාගේ නංගිලාගේ දරුවන්ගේ නම් අහන වෙලාව තමයි මේ. යාට නම් ඇත්තටම ගොඩක් ඒවා මතක නෑ දැන්. ඊට පස්සේ කොහමරි අපි නම් ටික එකතු කරන් අපි පාටික පටන් ගන්න කට්ටියම ලෑස්ති කරගත්තා. ටීචර් කෙනෙක් ලස්සනට ඇඳගෙන කරගෙන ඉන්න වෙලාවේ මේ සරමත් දාගෙන ඉන්නවා. බාබකියු එක හෙන් රෙඩි වෙනවා, කෑම ඇතුලේ හැදෙනවා. අපි හැමෝම හැබැයි විශේෂ අමුත් එක්ක බලන්න තමයි මේ පාටික ලෑස්ති කරේ. අපේ පරම්පරාවට ලස්සන නමක් තියෙනවා. බච්චි කියලා තමයි කියන්නේ. මේ පාටිගේ මුල් අයිතිකරු තමයි මල්සානි පුංචා. එයා තමයි මේ පාටික ඕගනයිස් කරලා ඒකට ගොඩක් වියදම් කරලා කට්ටියව එකතු කරමු කියන අදහස ගත්තේ. මෙයයි නිදේශකයි තමයි. අපි කේක් කපන වෙලාවේ ඉතින් අපේ ගොඩක් නෑදෑයෝ ඉන්නේ ඉතාලියේ. ඒ කට්ටියම කෝල් වලින් අපිත් එක්ක සම්බන්ධ වුණා. හරි ඩාන්ස් එක බලුවනේ. දැන් අපි අපේ පරම්පරාවේ පම්පෝරි විස්තරය හමුකෝ. මේ ඉන්නේ අපේ පරම්පරාවේ ළමයි ටික. තව ගොඩාක් ඉන්නවා. ඒ හැමෝම මෙතන නෑ. මට හැමෝගෙම ෆොටෝස් වීඩියෝස් හොයාගන්න බැරි වුණා. මට පුළුවන් අයගේ වීඩියෝ ෆොටෝ මම හොයාගෙන මේකට දැම්ම. තව ගොඩාක් ඉන්නවා. අපේ පළවෙනි පරම්පරාව පටන් ගන්න 12 දෙනෙක්ගේ. ඒ 12 දෙනාගෙන් මෙතන ඉන්නේ ටිකයි. ඊට පස්සේ යාළගේ දරුවෝ 36ක් ඉන්නවා. ඒ 36 මෙතන ඉන්න අය හැරුණාම ඉතුරු හැමෝම ගිහින් ඉතාලියේ. මට ඒ අයගේ ෆොටෝ ටිකයි හම්බුනේ. ඊට පස්සේ ඒ අයගේ දරුවෝ තමයි අපි තුන්වෙනි පරම්පරාව. මේ පරම්පරාවේ නම් ගොඩක් අය පොඩි ගොඩක් ඔක්කොම ඉන්නේ ඉතාලියේ. මේ ඉතුරු කට්ටිය ඒ අයගේ අන්තිම පරම්පරාවේ චුට්ටයි තාම පොඩි දෙතුන් දෙනෙක් ඉන්නේ. ඒ අය තමයි මේ විශේෂ පොයින්ට් එකක් බලමුද? මේ තමයි පරම්පරාවේ වැඩිමලයි බාලයයි. එතකොට මේ ඉන්නේ නෑදෑකමින් බාප්පලා දෙන්නෙක්ව වඩාගෙන ඉන්න දුවෙක් තමයි මේ ඉන්නේ. කොහොමද මේ කන්ෆියුෂන් එක? Happy
නටුම් ටික බලලා මහන්සි ඇතිනේ ඉවරයි. හැබැයි හොඳම එක තියෙන මේකට පස්සේ ඔන්න බලන්නකෝ අපේ පරම්පරාවේ නළුවා හරිම ලස්සන තරුව ඔන්න එයාගේ ලස්සන ඩාන්ස් එකක් දානවා. ඔයාලා බලනවා ඉතින් මෙච්චර සරුවර කට්ටිය නටනට පාටියේ කට්ටියකෝ කියලා. ඉන්නවා. අපේ පාටි එකක නත්තල අවුරුද්ද හැම එකම අන්තිමේ කට්ටිය මෙන්න මෙව පැදුරක වාඩි වෙන එක තමයි එකම සිරිත. මේ මොකද කරන්නේ කියලා ඔයාලා දන්නවනේ. විනෝදෙට තමයි ඉතින් මේ දේවල් කරන්නේ. ජීවිතේ ලස්සන මතක එකතු වෙච්ච ලස්සන දවසක් ඉවර වෙන වීඩියෝ එක මේකේ ෆොටෝ ඇඩ් කරපු ඉතාලියෙන් අපේ සහෝදරයන්ගේ කාවරි මට මිස් වුණා නම් මට සමා වෙන්න. මොකද මන් දන්න ප්‍රොෆයිල් වලින් තමයි මම මේ ෆොටෝ වීඩියෝ ගත්තේ. අනිත් අය හොයාගන්න බැරි වුණා. ඔයාලගේ දුර ඉන්න නෑදෑයන්ට උනත් නත්තරකට අවුරුද්දකට හරි කතා කරන්න. මොකද ඒ බැඳීම හරිම ලස්සනයි. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. ඔහොම මගේ channel එක subscribe කරගෙන යන්න. තව ගොඩාක් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් මාත් එක්ක මගේ channel එකේ ඉන්න.